අයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ජොබ් බෙස්සෙල් YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට රජයේ ජොබ් වේකන්සි ටිකක් ගෙනලා තිනවා. අපි වැඩි කතා නැතුව මොනවද මේ වේකන්සි කියලා බලමු. වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැම්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අද ගෙනලා තියෙන වේකන්සි තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු තමයි ඔයාලට ගෙනලා තියෙන්නේ. මේකට ඔයාලට පුළුවන් අයදුම් කරන්න අපි බලමු ඉල්ලන සුදුසුකම් හා වැටුප් පරිමාණ ඒව පිළිබඳව. මේක ඔයාලා දාලා තියෙන තනතුරු පුරාවිද්‍යාත්මක සහායක. ඒ කියන්නේ පුරාවිද්‍යා සහායක 3 වෙනි ශ්‍රේණිය සඳහා තමයි ගන්නෙ. මේකට පුරප්පාඩු 191ක් තියෙනවා. ඒකින්ද ඔයාලට හොඳ chance එකක් තියෙනවා මේකට අයදුම් කරලා ජොබ් එක ලබා ගන්න. මොකද ලංකාව පුරාම 191ක් තියෙනවා සහායක තනතුරු. ඊට පස්සේ මුරකරු 3 ශ්‍රේණිය. ඒ කියන්නේ මුරකරු 3 වෙනි ශ්‍රේණිය තමයි තියෙන්නේ. මේකට පුරප්පාඩු 324ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඕන තරම් chance එක දෙනවා මේකටත් අයදුම් කරන්න. අපි බලමු වැටුප් පරිමාණ. ඔයාලට මේකේ වැටුප ගන්න පුළුවන් රුපියල් 61887. 880. ඒ කියන්නේ ඔයාලට මේ ඒ කියන්නේ අපි කියන්නේ අපි බේසික් එක කියලා කියන්නේ. ඒ කියන්නේ බේසික් එක විදිහට තමයි 61880ක් ගන්න බෑ. ඊට පස්සේ ඔයාලට රජයෙන් ලැබෙන ප්‍රතිලාභ මනන් එක්ක ඔයාලට අඩුම රුපියල් 70000ක් වගේ ගන්න පුළුවන් මාසිකව. ඊට පස්සේ ඉල්ලන අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයක එකවරකදී පාස්ලා තියෙන විෂයන් 6ක්. ඊට පස්සේ වෘත්තීය සුදුසුකම්. ඊට පස්සේ අදාළ ශාස්ත්‍රය තුල වෘත්තීය සුදුසුකම් ලබා තිබෙන විශේෂ සුදුසුකම් ලෙස ඒ කියන්නේ ඔයාලට මේකට වෘත්තීය සුදුසුකමක් තිබ්බොත් නම් වඩාත් හොඳයි. නමුත් කිසිම සුදුසුකමක් නැතත් මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ පළපුරුද්ද කියලා තියෙනවා. අදාළ ශාස්ත්‍රය තුල ලබා ඇති පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. ඒකටත් පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා එකක් නෙමෙයි මෙතන හැබැයි මුරකරු වගේ නම් ඔයාලට පළපුරුද්දක් තියෙන්න ඕනේ. සහායක වගේ නම් පළපුරුද්දක් ඕනේ නැහැ. ඊට පස්සේ කායික සුදුසුකම්. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටු කරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ ඔයාලට පත් වීම ලැබෙන ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න ඔයාලට මේ පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ වයස මෙතන දාලා තිනවා අවම සීමාව අවුරුදු 18ට කියන්නේ වැඩි 45ට අඩු. ඊට පස්සේ ආයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනට ඉහත සුගම් සියල්ල සම්පූර්ණ කර තිබිය යුතුය. ඊට පස්සේ ඔයාලා දාලා තියෙනවා වෙනත් කියලා මෙන්න මේකේ highlight කළ එකක්. පසුගිය වසර 5 ඇතුළත පළාත තුල ස්ථීර පදිංචි කරුවෙකු යුතුය. ඒ කියන්නේ ඔයාලා ග්‍රාම නිලධාරී සහතිකයකින් මෙය තහවුරු කරන්න ඕනේ. ඊට පස්සේ ආයදුම් කරු විශිෂ්ට කියන්නේ ඔයාලා හොඳ චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ඊට පස්සේ තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඉහත සුසුකම් ආයදුම්පත් කැඳවීම නිවේදනයේ සඳහන් කරනු ලබන දිට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කළ යුතුයි. ඒ කියන්නේ ඔයාලා මේ ආයදුම්පත යවන දිනේට මේ ඔක්කොම කියන්නේ හොඳ විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ආයදුම් කරන්න මේකේ අවසාන දිනේ තියෙන 2026 7 වෙනි මාසේ 6 දක්වා ඔයාලට මේකට ආයදුම් කරන්න පුළුවන්. මේකට ආයදුම් කරන්නේ මෙන්න මේ ලිපිණයෙන් ලියාපදිංචි තැබෑලෙන් තමයි ආයදුම් කරන්න ඕනේ. ලියාපදිංචි තැබෑලෙන් තමයි ආයදුම් කරන්න ඕනේ. මේකට ආයදුම් කරන මෙන්න මේ ලිපිණයෙන් තමයි ඔයාලා ආයදුම් කරන්න ඕනේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තැපැල් පෙන්ටිය අංක 532 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත කොළඹ 7 කියන ලිපිණයෙන් තමයි මේකට ඔයාලට ආයදුම් කරන්න ඕනේ. මේ තියෙන්නේ ඔයාලට මේකට ඉල්ලුම් කරන්න ඕනේ ඇප්ලිකේෂන්. ඒ කියන්නේ ආයදුම් පත්‍රය. මේක කොටස් 9 මේ 3ක් තියෙනවා. මේක 1 2 3. මේක ඉංග්‍රීසියෙන්ත් තියෙනවා. ඔයාලා ඉංග්‍රීසියෙන් පුරවනවා නම් එහෙමයි. තමිල් වලින් පුරවනවා නම් ඒත් එහෙමයි. මේක තුනෙන්ම තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් සිංහලෙන් ගොඩක් කටි පුරවන්නේ. ඒකින්ද මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ PDF එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි මෙන්න මේ තුන්වෙනි පිටුවයි කියන එක ඔයාලා ෆොටෝකොපි ගහගෙන ඒක තමයි පුරවලා අර මම කලින් කිව්ව ලිපිණයක් එන්නේ ඒකට තමයි ලියාපදිංචි තැපෑලෙන් මේක යවන්න ඕනේ. මේක පුරවන්න දෙච්චර අමාරු නෑ ඔයාලට තේරෙනවා. ඒකින්ද මම ඉගෙන කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් මම මේකේ ඇප්ලිකේෂන් PDF එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. අදම ගිහිල්ලා මේකට ආයදුම් කරන්න. මේක ලොකු chance එකක් මිස් කරගන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට සුබ දවසක්.